දෙයක් ඒගොල්ලන්ට කරනවා නම් ඒගොල්ලන්ට දරා ගන්න පුළුවන්ද කියලා මට කියන්න බෑ. අපි මන් දරා ගන්න විදියට. ඒකල අපි තරහකාරව වෙන්න පුළුවන්. මුස්ලිම් කොංග්‍රස් එක නේ. කොහොමද රෙද්දක් කරන යන්නේ ඡන්දෙට? සප්පණි විදියක් කියලා තියෙනවා. මගේ අවුරුදු කාලය ඉවරයි. මගේ ආසනේ නැති වුණත් කමන්නේ. මේ අල්ලා දෙවියන් වහන්සේගේ පීඨෙන් පොරොන්දුනා වගේම පොඩ්කාස්ට් එක කරන්නව ඩාක්ටර් අපි මේකට හේතුව විදිහට මුළු මාළිගාවත්තම දන්නවා පසුගිය දවස් 3 ඇතුළත අපේ මුස්ලිම් කොංග්‍රස් මගේ සහෝදර කවුරුන්ට පොඩි අකරතැබ්බක් වෙනවා. ඉතින් ඒ ගැන මම ලියනවා පේජස් 3-4 විතර මගේ ලියනවා. ඉතින් ඒකට පක්ෂය ඇතුලේ සහ ජනතාව පොඩි කැළඹීමකට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හදිස්සියේ ගත්ත පොඩ්කාස්ට් එකක් මේක. මම ඉතින් ඔයාලට හඳුන්වා දෙන්න උවමනාවක් කියන්නේ කරුණ කෙනෙකුට මේ කියන්නේ මාළිගාවත්තේ කරුණ කියන්නේ මුළු මාළිගාවත්තම දාන්න උදේ ඉඳන් හවස වෙනකම් මේ පොණේ ඉඳන් එහා කොනට නේ ඇවිදින ඒ වගේම අපි Facebook එකේ වැඩුව මොකක් හරි වැඩක් කරමු. යටිතල පාසුවක් හදනවා, පාසල් හදනවා නේ. ඉතින් ඔච්චර කැපකිරීම කර මාළිගාවත්තේ ඔබේ ජනතාව. ඉතින් මොනවද කොහොමද ඔබේ ජනතාව ගැන විස්තරයක් කරොත් කවුද? Assalamualaikum, ayuban, වණක්කම්. සෙල්ලම පොඩ්කාස්ට් එකට මට ආරාධනා කරාට බොහොම ස්තුතියි. මේ මාළිගාවත්ත ජනතාව ඉදාවලින් ඉන්නවා. සමහර ප්‍රශ්නවල තියෙනවා තමයි නගර සභාව මට්ටමේ. ඒවා හදාගන්න වෙනවා නම් ඉතින් අපට කියලා වැඩක් කරන්න මොන මිනිස්සුන් ඉන්නවා. ඒතෝ නෙමෙයි ඉන්න ඕනේ. මට පුළුවන් විදියට මම කියලා කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා පුළුවන් විදියට අපේ මිනිසුන්ට පුළුවන් දෙයක් අපි කරගෙන යනවා. අපි දකිනවා මේ දැන් නගර සභාවේ නිර්ණායකකාරී මට්ටමින් එහා ගිහින් ඔයා රැකියාවෙන් කොම්බට ගිහිල්ලා යම්කිසි කණ්ඩායමක් ලේබර්ස් වලට එකතු කරගෙන උදේ ඉඳන් හවස වෙනකම් මේ පොදු සුබ සාධනය වෙන්නේ. ඒ කියන්නේ කොටින් මේකත් යටිතල පහසුකම් දිනු කිරීම මේ ලොකු වැඩසටහනක් කරගෙන යනවා. මේකට ඔයාට මූල්‍යමය වශයෙන් මොකක් හරි ලැබෙන්නේ නැහැ, තනතුරක් ලැබෙන්නේ නැහැ. මාත්‍ය මොකක්ද ඔයාට මේ සැලකින මොකක්ද තෘප්තියක් වෙනවද මේක කරන්නේ? ඇත්තටම මමත් ඇවිල්ලා හිත දුකින් ආපු මිනිහෙක්. කියන්නේ මගේ අපේ අම්මලා තාත්තලා වුණා. මම අමාරුවෙන් තමයි අපේ දුවේ. ඒ නිසා ඒ දේ මට ඔබටම තේරෙනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ මම කනවා බොනවා වගේ අනිත් මිනිස්සුන්ට කාලා දීලා වලින් ඉන්නවා. ඒ විදිහට තමයි අර කම්කරු අර නගර සභා සේවකයන්ව අපේ සහෝදරයෙක් වගේ එකතු වෙලා අනිත් මිනිස්සුන්ටත් අපි උදව් කරගෙන යනවා. උදව් කියන්නේ ඉතින් ඒගොල්ලන් අපිට උදව් කරනවා අපි ඒගොල්ලන්ට උදව් කරනවා. හරි එතකොට දැන් 2021 කින් පස්සේ දැන් කලින් හිටපු 74 අවුරුදු සාපෙත් එක්ක වයෝවෘද්ධ දේශපාලන ලංකාවේ ජනතාව ඉතින් ප්‍රතික්ෂේප කරනවානේ. නේ ඒක 2022 දී තරුණ නායකත්වයෙන් මේ ආණ්ඩුක වෙනස් වෙනවා වගේම මේ ප්‍රාන්ත මට්ටමේ තරුණ නායකයෙකුට බිහි වෙනවා. මම දැන් ඔයාලගේ පක්ෂේ මැදකොළඹින් බේන්න එකම තරුණ நாயකයා ඔයා. නේ එතකොට හැබැයි ඔයා මේ කරන වැඩපිළිවෙලට ප්‍රොඩක්ට් කියලා ගන්නවා මාළිගාවත්තේ සමාන පිළිසල යම්කිසි අකමැත්තක් තියෙනවා නේද? කියන්නේ උදාහරණයකට පරුන් කුණු වදින්න හොඳයි. පරුන් කුණු වදිනවා. බැලුවොත් පරුන් මේ ගලි බවුසරයක් එක්ක ගත්ත කාණෝ සුද්ධ කරනවා. ඔයත් එක්ක මොකක්ද ගැටලුවක් තියෙනවද මේ වගේ පක්ෂේ මිනිස්සු? එහෙම කියන්න බෑ හිමාල්. ඒ කියන්නේ අපි ඔක්කොම එකම සහෝදරයෝ වගේ දෙමදාමත් වගේ කාලා දීලා අවංකෙන් කතා කරලා තමයි මේ දේ කරන්නේ. අපි මේ වයස මිනිස්සු සල්ලිය තියනවා ආරයා මේ ලොකුයි මෙයා පොඩි එහෙම නෙමෙයි. කොහොම එකයි. මැදකොළම කියන්නේ තරුණ මං විතරක් නෙමෙයි. මගේ සහෝදරයා ඉන්ෂාෆ් ඉක්ලාස් ඒ වගේ සහෝදරයෝ ඉන්නවා. අපි ඔක්කොම එකමුතුවෙන් තමයි මේ ගමන යන්නේ. මේ අර උන්වදින්න එකට මම දැකලා නෑ වෙන කිසිම දේශපාලන පක්ෂයක මන්ත්‍රී කෙනෙක් කොච්චර මට්ටමින් යටතේ පාස් කරන එක මැදකොළම දිනු කරලා තියෙනවා. දැන් උදාහරණයකට මම හැමදාම කතා කරන දෙයක් තමයි වලක තියෙන වතු සංස්කෘතිය. ඒකත් එක්ක බැලුවොත් මේ මන්ත්‍රාවිය ක්‍රමයේ අධ්‍යාපනයේ අඩුකම නිසා තමයි අර ලස්සන කොළඹ කියන එක තාමත් අපිට වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මම දකින විදිහට ප්‍රායෝගිකව ඔයා විතරයි මේ විදිහට යටිතල පාස්කම් ටික ප්‍රමාණිකව හදන්නේ. ඒකේ ඇයි වැරද්දක් දකින්නේ අනිත් ඔයාගේ සමකාලීන නායකයෝ?
ඉතින් අපි ඇවිල්ලා මේ මාලිගාවලදී කොළඹේ හැදලා වෙඩුණු මිනිස්සු නිසා අපි කුණු ගේන ඔක්කොම අපි දන්නවා. අනිත් එක අපේ ගමට තියෙන ප්‍රශ්නේම කුණු තමයි. කුණු දාන්න තැනක් නැහැ නේද? ඒ කියන්නේ කොහේ ගියත් දෙනෙත් පිරෙනවා. නැත්තම් කානුවක් උතරනවා. මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ දේවල් කරන්න තමයි සාමාන්‍ය මේ නගර සභාව මන්ත්‍රීලා යවන්නේ. වෙන මොකටවත් නෙවෙයි. සල්ලි අම්සරගෙන සාත්‍ය දාගෙන යන්නේ නෙවෙයි නේ මම. මේ තුච්චර වැඩ කරන ඔයා පාවිච්චි කරන 20යි 22 දී මම චෝදනා කරනවා මම දන්නේ මේක මම ඇත්තද බුද්ධික මම දන්නේ නැහැ මුස්ලිම් කොංග්‍රස්සේ වලක පක්ෂයේ තරුණ නායකත්වයේ ඉස්සරහට දාගෙන ඡන්ද ටික මංකොල්ල කරලා වයෝවිද්ද නායකත්වයකට තනතුර දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ඇයි ඔයාලට බාරගත්තේ නැත්තේ? ඇත්තටම මොකද්ද? මිනිස්සු ඇත්තටම දන්නේ නැවද? රියාස්ථාන තමයි අපේ කොට්ටාසේ ඡන්දෙ. මම ගිහලා දෙවෙනි අතම හිටියේ. එයාට තමයි ආස්නේ යන්න ඕනේ. අපේ නායකතුමා කතා කරලා මටයි රියාස්ථානටයි ඉන්ෂාෆ් අනස් මන්ත්‍රීතුමා එමුණ ජෝහර මන්ත්‍රීතුමා හර්ෂත් නානා මේ පක්ෂ ලේකම් කොමිටිය. එතකොට අපේ නායකතුමා ඉදිරිපත් වුණේ තරුණ නායකයන්ට දෙන්න තමයි තරුණ ළමයින්ට දෙන්න ඕනේ කියලා තමයි නායකතුමා කිව්වේ. ඊට පස්සේ ඒ වෙලාවේ රවුල් හකිම් මිඩියා ඔයාලට දෙන්න ඕනේ කියලා මතේ. ඔව්. ඒවිල්ලා මට විතරක් නෙමෙයි ඉන්ෂාෆ් ඉట్లా ඒ වගේ තරුණ කට්ටිය අනසුත් ඉන්නවා. තරුණ කට්ටියට දෙන්න ඕනේ කියලා. එතකොට මගෙන් ඇහුවා ෆරෝන් මොකද්ද කරන්නේ ඔයා යනවාද මොලේ නැත්නම් රියාස්නාන්ට දෙනවද කියලා. එතකොට මේක ඇත්තෙන්ම වුණු දෙයක් මම කියන්නේ. ඒකට මම තමයි කිව්වේ රියාස්නාන මේ රියාස්නාන්ට දෙන්න. අපි අල්ලා දෙවියන් වහන්සේ දෙන වෙලාවට මට හරියටම chance එකක් දෙයි මගේ මාලිගාවත් ජනතාව වෙනුවෙන් මේ කරන්න කියලා. මේක තමයි වුණු සිද්ධිය. එතකොට එග්‍රීමන්ට් එකක් දුන්නා අපි අත්සන් කරලා ඒක ඒ වෙලාවේ ලිඛිත තාක්ෂණවල ආවා. ඔව් ලිඛිතව අත්සන් කරලා දුන්නේ. දැන් හැබැයි මේක කාලේ ගියේ මේ දැන් අවුරුදු සම්පූර්ණයි. මාස අවුරුද්දයි හරියට මාසයක්. අද මාසයක්. ආයෙත් මාසෙ 18 ඉවරයි. එතකොට දැන් යනකොට මම දැන් ඔයාලට කියලා කපුල් මන්ත්‍රීතුමාට කතා කරා. මේ එතකොට මේකට නිදාසට කාරණාවක් විදිහට මම දන්නේ එතුමා වැරදි නැද්ද කොහෙද මට හිතෙනවා. ඇත්තටම රියාස්නාන කියන්නේ හොඳ මිනිස්සෙක්. මගේ සහෝදරයා මාත් එක්ක කතා බහ කරන වැඩ ටික කරන්නේ සේරම. එතුමා මට කෝල් එකක් දුන්නා ෆරම් කොට අදිසියෙන් එන්න කියලා. එතකොට මං ගියා. ගිහලා රියාසා මොකද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා ෆරම් ටික නෑ දෙනවා කිව්වද නැත්තම් නෑ එයා ඇවිල්ලා අපේ නායකතුමාට WhatsApp පණිවිඩයක් කියවලා තියෙනවා. මගේ අවුරුදු කාලය ඉවරයි. මගේ ආසනේ නැතුණත් කමන්නේ කොහොමද මම පක්ෂි සමාජිකයෙක් හැටියට ඉන්නවා කියලා එයා ඇවිල්ලා WhatsApp පණිවිඩයක් කියවලා තියෙනවා නායකතුමාට. ඒක දාලා තියෙනවා. ඒකට මම දන්නේ ඒක වෙන්නුවෙත් නෑ. ඒක මට කිව්වා යා. එච්චරයි මම දන්නේ. දැන් මේ මෙච්චර මේ ජනතාවගේ මනාප ඔයාව පෙන්නලා ඇරන් පක්ෂයක් වගේ යුතු පක්ෂයක් විදිහට මේ පක්ෂ තියෙන යාන්ත්‍රණය මේ වගේ වැදගත් තීන්දුව ගන්න තාම WhatsApp වගේ ඉන්න ඒ වගේ chat එකකින් වලක නැත්නම් කුත්‍යාධිකාර මණ්ඩලයක් මේකන ලොකු මේ මන්ත්‍රී ධූරයක් නගර සභාවට යවන්නේ. ඒක නේ ඇත්තටම සීරියස් කතා කරන වටමේ සාකච්ඡාවක් කරනවා. මට ඒ ගැන කතා ඒ ආරාධනා දුන්නෙත් නෑ මට ලියුමක් හරි ඒ යාලගේ දන්න තරමින් නැද්ද ඒක දන්න තරම් කිසිම දෙයක් මම හිතන්නේ නායකතුමා මේ දවස් ටිකේම ලංකාවේ හිටියේ නෑ මම හිතන්නේ මේ ඉරාන් ජනාධිපතිතුමා ඇති වුණ ආරකට ගියා ඒ වගේ මොකද එක්ක ඉන්දියාවට ගියා ඒ වගේ මම හිතන්නේ පොදු විපක්ෂයක් ඇතුළේ මේ අපේ නායකතුමාට වෙලාවක් නැතුව ඇති ඒ වගේ දෙයක් බලන්න. ඒතකොට මේ රියාස් කපුර් මහත්තයාට එයා ඇත්තටම පෞද්ගලිකව මම හිතනවා ඔයාලට කියලා තිබ්බා මේ මන් ලියපු වැරදි ඒක මොකක් හරි අයින් දාන්න කියන්නේ ඇත්තම මන්ත්‍රීතුමනි මටවත් එක්ක ඉඳි පෞද්ගලික නේ පෞද්ගලික තරක් නෑ මම විසක් කලාපයේ දවසෙත් මම මන්ත්‍රීතුමාත් එක්ක කතා කරලා කිව්වේ ඉදිරි පෙළ තරුණ නායකත්වයට මේකට අවස්ථාවක් දෙන්න ඔයත් දෙන්න අපිත් එක්ක පොඩ්කාස්ට් එකක් කරමු මොකද අවුරුදු 11ක් ඔයා මහන්සිුණා මේ කපුල් මන්ත්‍රීතුමානේ අපි දැක්කා ඒක දකින්න ඒව ඉතින් ඔයාලට කියන ගෞරවය මම කිව්වෙත් එදා ඔයාලට චුට්ටක් වසර ඉවරයි නම් ඔයා විතර කරගෙන මම තමයි කිව්වේ කියලා. ඊට පස්සේ මම කිව්වා අර WhatsApp පණිවිඩේ. මම කිව්වා එතකොට රියාස්නානා ඔයා කියනකොටම එයා කියනකොටම මම කිව්වා ඔයා කියන්නේ ඉස්සෙල්ලා මට මේක දන්නවා. මට කොහොමද දන්නේ කියලා එයා ඇහුවේ නැහැ. ඔව්. හරිද මම ඒක කිව්වෙත් නැහැ. ඊට පස්සේ තමයි දැය වෙලා පොල් එකක් දීලා මේක දෙයක් දාලා තියෙනවා කියලා කිව්වා. Facebook එකේ. මම කිව්වා රියාස්නානා මේවා සහෝදරයෙක් තමයි මට කිව්වේ කියලා. ඔව් කිව්වා. ඊට පස්සේ එච්චර ඊට පස්සේ කතා කරේ නැහැ මට. දැන් මුස්ලිම් කොංග්‍රස් වගේ පක්ෂයක් මම හිතන්නේ නෝරින් ගොඩක් පටන් ගන්න අපි දැන් නෝරින්ද මම දන්නවා ඔය උඩතල වෙන්න ඒ කාලේ අවුෆකින් කියන්නේ සාමාන්‍ය ප්‍රබල මිනිස්සෙක් මහනවා. ඉතින් එදා තිබු මුස්ලිම් කොංග්‍රස්යේ අද තියෙන මුස්ලිම් කොංග්‍රස්යේ දැත්තට පස්සේ මම අකින ගොඩක් දුර්වලතාවයක් තමයි ඒ අර ශක්තිමත් භාවය ටික අඩු වෙලා තියෙනවා.
ඒ අඩුවීම විදිහට මම දකින්නේ ඇත්තටම තරුණ නායකයන්ට මේ අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ තරුණ නායකයෝ මේ අමුමීම ඝාතනය කරනවා. නේ ඉතින් පක්ෂයේ ඉදිරිපෙළක් හදන්න පක්ෂයේ ඉන්න පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇයි වොමනාවක් නැති යාගේ බල තණ්හාවක් මෙතන තියෙන්නේ නැත්නම් වෙන පෞද්ගලික ඇජෙන්ඩා එකක් වගේ දෙනිකන් කරුණ තියෙන්නේ. සාමාන්‍ය විමල් ඒකට පිළිතුරක් දෙනවා නම් අපේ නායකතුමා තමයි අර කියන්නේ ඒගොල්ලෝගේ ආසනෙ දෙනවනේ එයා තමයි දෙන්න ඕනේ. ඒ නායකතුමා නම් කිව්වේ ආසනය දෙනවා නම් තරුණ නායකයන්ට තමයි මුලින්ම දෙනවා කියලා. ඒත් ඒකට තාම කතා බහක් වුණේ නැහැ. මට ආරංචියක් තියෙනවා මේ කතා කියන්නේ ලිඛිතවනේ බාර දෙන්න ඕනේ. සාමාන්‍ය මාස එකක් දෙකක් වගේ තුලේ පළාත් සභා ඡන්දයෙන් ඉස්සර දෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂයෙන් කවුරුත් මට කිව්වේ නෑ එළියෙන් ආපු කතාවක්. මම දන්නවා මගේ සහෝදර අනස් මේකට වැඩියක් වෙනවද? සෑහෙන උදව් එයා තමයි උනන්දු. එයා ඇවිල්ලා අපිට මේ ආසනය 4ක් හම්බුණා. එතකොට මෙයා මාත් එක්ක කරන්න උන පොරොව වාට දෙනදී වා අයින් කරන්න එපා ආසනේ ගන්න. ඔයා වගේ මිනිස්සු යන්න ඕනේ නගර සභාවට. එයා තමයි මට උනන්දු කරේ මට මේ වගේ දෙයකට එන්න මාර්ගෙට උදව් කරා. තාමත් අර මිනිස්සයා මට උදව් කරගෙන තමයි ඉන්නේ. එන වගේ එන සුපත් සහෝදරයෙක් වගේ. එයාට මාරු ලිස්ට් එකේ වෙන කවුද? ඉන්නවා මම දන්නවා ක්ලාස් ඉන්නවා. දෙන්නට මම එච්චරයි දන්නේ. ඒ උඩින් ඉන්නවා යා. ඉන්ෂාෆ් කැමති නෑ එයා යන්න. එයා තමයි මට යන්න කියලා ප්‍රොපෝස් කරගෙන ඉන්නේ. වරුණා තමයි යන්න ඕනේ. තමයි ඊළඟ අවුරුද්දේ මම යනවා කියලා අර සහෝදරයා තමයි මට දෙන්නේ. මමත් කැමති ඉන්ෂාෆ් යනවට තමයි. එයාගේ කතාව කියනවා නම් දුක කතාවක් තියෙන්නේ. එයා ඡන්දේ දවසේ ඉඳලා අපිත් එක්ක මේ කැම්පේන් යනවානේ. පවුල නැති වුණා. මම හිතන අවුරුදු 28ක් 30ක් විතර ඇති. ඒක තියාගෙන දුක ඔක්කොම අංගගෙන තමයි අපිත් එක්ක මේ ඡන්දවලට වැඩ කරේ. පවුල. හොඳම පොල්ලේ හොඳම සහෝදරයෙක්. ඒ නිසා මම කිව්වේ අනිවාර්යෙන් මට වඩා මෙයාට තමයි දෙන්න මේක මෙයාට තමයි හරි මෙයාට දෙන එක තමයි පොරොන්දු. ඒක යාව පෙන්නන්නේ මේ ඡන්ද ටික ගත්තේ. එහෙමත් කියන්න බෑ අත් වෙලා ගත්තා මේ 500 ගාණක් ගත්තා ඒ කියන්නේ පොඩි ගාණක් අඩුනේ. නිසා උඩ පිළි කොටාසේ. ඒකට මේ වෙලාවේ කිසිම තීරණයක් පක්ෂින් යන්න නැහැ කාටද මේ වෙලාවේ එහෙම කිසිමකද කතාවක් තාම නැහැ. විශ්වාස කරගෙන ඉන්න පුළුවන්. මොකද පක්ෂයේ ඉන්න අපේක්ෂකවම රවට්ටලා. ඔව්. මම පක්ෂයට ගත්තේ නෙවෙයි. මම මේක මේ පැහැදිලි කරගන්න ආනොතුමාගේ. පක්ෂයේ ඉන්න අපේක්ෂකවම රවට්ටලා තියෙනවා. ඡන්දදායකේ කොහොමද රවට්ටයිද පක්ෂය? ඔයා පෙන්නලා ඡන්ද ගන්නවා ඡන්දදායකේ. අන්තිමේට තනතුරු අරන් ගන්නේ අර මිනිස්සු කලින් ප්‍රතික්ෂේප කර වයෝවෘද්ධ දේශපාලන. මම අපූර්වාන්තයට කරත් කියව නෙවෙයි. නෑ මේ කියන්නේ අපේක්ෂකයන්ට විශ්වාසය තියන්න පුළුවන් නේද? බේම කතාවක් තියෙනවා. අර ආසනේ ඡන්දය ඉල්ලුවේ ඡන්දය වෙලා රියස් නානවා. එතකොට එයාට තමයි අයිතිය අරක. හරිද? හරි ක්‍රමනාකුල යනවනේ එයාට තමයි අයිතිය. හරිද? අපේ පක්ෂයේ තීන්දුවක් අරගෙන තමයි අවුරුද්දෙන් අවුරුද්ද දෙමු කියලා මුලින්ම රියස් නාන්න දුන්නේ. ඊට පස්සේ ඉන්ෂාෆ්ට දීලා මට දෙනවා. අරසත්නාන සමහර වෙලාවට පළාත් සභාවට යන chance එකක් තියෙනවානේ. එහෙම ගියොත් ඇවිල්ලා අනිවාර්යෙන් ඉන්ෂාෆ් යනවනේ කොහොමද? රියාස් කපුරියට මට කොහොමද එනවා. එහෙම තමයි කතාවක් තියෙන්නේ. දැන් ඔක ලස්සනට බෙදන්න පුළුවන් නේ හතර දෙනාට අවුරුදු හතර. ඔව්. ඊට පස්සේ තරුණ නායකයෝ ටික ඉස්සරහට දාලා අර පසුපෙර කට්ටියට තරුණ සෙට් එක හදාගෙන යන්න පුළුවන් නේ. ඔව් නේ මම මේ කතාවක් තියෙනනේ මම. දැන් පළාත් සභා ඡන්දයක් එනවනේ. පළාත් සභා ඡන්දයක් එනවා කියන්නේ නිකන් ගිහලා පළාත් සභාවට 5000 කරගෙන එතකොට යන්න පුළුවන්ද? කොහොමද 30000 විතර ගන්නවා 30000 ගන්නවා. එතකොට අපේ පොඩි එතකොට අපිට වැඩ කරන්න පුළුවන් විදිහට අපේ අතේ මොනවාද ශක්තියක් තිබුණොත් තමයි ඡන්ද ක්‍රමයේ මේගොල්ලන්ට අදලා දෙන්න පුළුවන් වෙන්නේ මට. පෞද්ගලිකව මට මගේ කොට්ටාසේ වුණා මාලිගාවත් කෙත්තාරාම දෙකනේ කොට්ටාසේ මට අදලා දෙන්න පුළුවන් වෙන්නේ මට ධෛර්යයක් තියෙන්න ඕනේ. මට කෝලයක් දීලා මේ වැඩේ කරන්න ටග්ගාලා එක කරන්න මේ කරන්න කියලා. එතකොට අස්සනා පළාත් සභාව යනකොට මට දැන් ඡන්ද 1000ක් කියනකොට මම 10000ක් කරලා දෙනවා යාට. දැන් ඔයන්නේ මේ බලය තනතුරු ඉල්ලන්නේ එකක් ජනතාවට ඔයා පෙන්නන ඡන්දික ගත්ත නිසා. ඔව්. අනිත් එක ඔය රාජකාරී ටික කරන්න ඕනේ නිසා නැත්තම් කොහොමද කවුරුද බලන්න ඕනේ නැහැ කියලා අපි දන්නවනේ බලය නැතුව මෙච්චර වැඩ කරන්නේ. ඔව්. නේ බලය සමාජ සේවයනේ කරන්නේ මම. ඒ නිසා මට මේ තනතුරක් ඕනේ කියලා මට නැහැ. තනතුරක් මේගොල්ලෝ නොදුන්නත් මට තමයි යුතුයකමක් ඒක. ඒ කියන්නේ ඒක පොරොන්දු දීමක් නේ. ඔයා විතරනේ මාජනතාවක්. ඔව් මාජනතාව මට ප්‍රශ්න කරනවා කෝල් කරලා මෙසේජ් කරලා මට නිදා ගන්නත් බැරුව මං ඉන්නේ.
ඒ නිසා තමයි මම මේ FB එකේ හරි පණිවිඩයක් දුන්නේ. එහෙම දෙයක් තියෙනවා අල්ලා දෙවියන් වහන්සේ දෙන වෙලාවට. ඒකතකොට මම මාලිගාවත් ජනතාවට මගේ පොරොන්දු ඉෂ්ට කරනවා කියන්නේ. ඒක තමයි දැන් අපිත් ඇවිල්ලා මේ නැත්තම් මම මේ ගැන කතා කරන්න කැමතිත් නැහැ. ඒ කියන්නේ මේ හස්නවන්ට ගාන එක මේකට දැන් ඔය බලතන්නායම නැතුව. ඔව්. මට හිතෙන විදිහට මම වෙන මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත අරුණයා මාළිගාවත්තේ මාන විදිහට ස්ටෝන් විදිහට පිළිගුණා. ඔව්. ගොඩක් ජනප්‍රිය වුණා. මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තා. තමන්ගේ පක්ෂය තුලින් මොකක් හරි ඔයාලට තියෙන බයක් හරි කියන්නේ මේ පරුගේ ගමන වහන්න ඕනේ කියලා එකක් වගේ පක්ෂය තුලින් එනවද නැත්නම් ඔය රඳින්න නායකයෙන්ම මේක පක්ෂයට කරන අර බලපෑමත් පරුගේ දේශපාලන ගමන මේක ගියොත් හරියන්නේ නැහැ. මේක වහම නතර කරන්න ඕනේ. මට දැනෙන විදිහ. ඒ වගේ දෙයක් මෙතන වෙන්න පුළුවන්. ඔව් ඒක කියන්නේ ඡන්දේ කොහොම ඉවර වුණාට පස්සේ එක දවසක් කරේ මට පක්ෂයෙන් කතා කරලා මීටිමක් තියෙනවා මේක තියෙනවා අර තියෙන කතා කරේ නැහැ. මම ගියෙත් නේ මම දන්නේ නැහැ. මට මතකයි මගේ සහෝදර අනස් මම දෙක ඔය හුදකලා වැඩ කරගෙන ගියේ. ඔව් මගේ සහෝදරය අනස් පන්තිතුමා ඉන්නවා සුපිරි චරිතය. එයා මට කදවසක් කෝල් කරලා මේව දෙයක් තියෙන ඒව ආවනේ මගේ මම දන්නේ නැහැ. ඉල්ල මාරු විදිහට බෑන පක්ෂට. ඒ මේව දෙයක් තියෙනකොට ඔක්කොටම කතා කරන්නේ නැතුව එක්කෙනෙක්ට කියලා තව කෙනෙක්ට කියන්නේ තු ඉන්නේ කියලා. ඇත්තටම මම තොස් කියනා නෙවෙයි. මට දුකයි. පක්ෂයක් කියන්නේ අපි ඔක්කොම එක පොලේ කට්ටිය වගේ ඒක මට කියන්නේ තු ඊට පස්සේ මම ඒව ගණන් ගත්තෙත් නෑ. මම ආන්න ගියවත් නෑ. මට උදා අල්හම්දුලිල්ලාහ් කියලා මගේ සහෝදරය අනස් ඒ වගේ ඉන්ෂාෆ් හොඳ සහෝදර ටිකක් ඉන්නවා. ඒගොල්ලන් නිසා තමයි මම මෙච්චර කල් අර ඒ කියන්නේ ඉවසගෙන ඉන්නේ. ඉවසගෙන ඉන්නේ කොට ආගන්න එක මොකුත් නෙවෙයි. දැන් පක්ෂේ දාලා යන්න තු අල්ලගෙන ඉන්නේ. වෙන මොකද ඒ කියන්නේ පක්ෂෙත් එක තරහව නෙවෙයි පෞද්ගලික දුකයි. කලකිරලා තියෙනවා. ඔව්. පක්ෂය කියන්නේ අපි එක පවුලක් වගේ නේ ඉතින් ඒ වගේ ඒගොල්ලෝ මොනවාද තිබුණ මට කියන්න එපා ඒ මම සාමාන්‍ය ඒ වගේ දෙයක් මට කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැතර මම දැක්ක දීපා මාස්ටර්තුමිය ඉන්නලා බැලුවා හරි කියලා දීලා තිබානේ අනිත් පක්ෂ ලස්සන වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ මම දැන් පක්ෂයට තියෙන ආදරයට පස්සේ හදාගෙන යනවා. මුස්ලිම් කොංග්‍රසයේ විතරයි තාම ඒ තැනට ඇවිල්ලා නැත්තේ. ඔව්. ඉතින් පක්ෂයේ පසුපෙළ සහ ඉදිරි පෙළ දැන් දෙකල ඔයාලා සහ රිසාත් මේ එලියස් මන්ත්‍රීතුමාලා ඔය මේ ජෙනරේෂන් දෙක මිනිස්සුනේ. ඔව්. කොහොමද ඔයාලගේ ජෙනරේෂන් එකේ මොකක්ද එක්ක ඉන්න පිරිසකින් මේ ප්‍රශ්නෙට තියෙන නැදියක් තියෙන. එයාලගේ මොන වගේ අර්ථකථනයක්ද දෙන්නේ කරුණු? ඒගොල්ලන් සාමාන්‍ය මට කියන්නේ එයාලා පක්ෂය ඇතුලේ මොනවද මේ වගේ කතා කරනවද? නේ අපි තරුණ කට්ටිය ඔක්කොම කතා කරගන්නවා. අපි තරුණ කට්ටිය පක්ෂයේ ඉන්න තරුණ කට්ටිය ඔක්කොම පක්ෂයේ කියන්නේ පක්ෂ කාර්යාලයට ගිහිල්ලා කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි WhatsApp පණිවිඩය හරහා නැත්නම් අපි මොනට මොන දේවල් කතා කරගන්න මේක. පක්ෂෙන් නම් තීන්දුවක් හරි දුන්නේ නැහැ තාම. ඒ කියන්නේ අපි නායකයාත් එක්ක අපිට එම වෙලෙම කතා කරන්න බෑනේ. අර මිනිස්සයා උමන් කිසි මිනිසෙක් හරි එතකොට දැන් මම අතුරු ප්‍රශ්න වලින් තියෙනවා අර ඉන්සර්කලා දැන් කවුරු මම දැක්කලා මාස තුනේ ලිවර්පූල් ක්ලබ් එකට ඇතුළත්. ඔව්. නේ දැන් කොහොමද ෆුට්බෝල් ටීම් එක මාළිගාවට හොඳට ප්ලේ කරනවද? ඒක ගැන ඇත්තටම මිනිස්සු දන්නේ නැහැ අපි දන්නේ නැහැ පොඩ්ඩක්. දැන් අපේ වෙන්න කොහොමද මත්ද්‍රව්‍ය වලට chance නැති නිසා ඔක්කොම ස්පෝර්ට්ස් වලට මෙන්නේ. ඔයා විල බලන්න අද වුණා ග්‍රවුන්ඩ් එක පිරලා තියෙන්නේ. ඒ කියන්නේ මම ග්‍රවුන්ඩ් එක ප්‍රය 4ට ගියොත් ආය අනිත් 3ට තමයි අරින්නේ. සෙනසුරාදා ඉඳලා කොහොමද ඇරලම තියන්න වෙනවා. අලුතින් මෙම්බර්ස්ලා ඔව් මේ ළඟදී මම මේ under 40 15 වගේ ටෝර්නමන්ට් දෙයක් තියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ෆෝම් එක ඉෂු කරලා මෙම්බර්ස්ලා අලුතෙන් ගන්නවා. පොඩි ටෝර්නමන්ට් එකක් වගේ තියලා ලස්සනට පොඩි ළමයින්ට ඒක දෙන්නට ඒ වෙලේ වෙනමින් පවත්වනවා. ඒකට දැන් බැරි විදිහට මේ මන්ත්‍රී මුලේ යාට හම්බුනේ නැති වුණා. අර ලංකාවේ ආණ්ඩුව ප්‍රොජෙක්ට් තියෙනවා මේකට ඒකට chance එක දැන් ලිඛිත කිවිසුමකුත් තියෙනවානේ. ඒ වගේම මේ වාචික කිවිසුමකුත් තියෙනවා. ඒකට පින්නන්න පුළුවන් Facebook chat එක, Facebook WhatsApp chat එක වෙනවා. මම පොඩ්ඩක් ස්ටඩි කරලා මේකට ගන්න පුළුවන් ඔයාලට මේ උසාවි වාරණය ඔයාලට යන්න මොකදද ගත්තා විතරනේ. ඒකට ඉස්සායෝ නම් දෙන්න පුළුවන්. ගන්න ඔයාලට තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ වාරණය වලට යනවද පක්ෂ? මට දිවසම වෙනලා දුන්නා. අත්සන් කරලා දුන්නේ. මම කැමතිනේ ආසන වලට නිකන් නෝනේ වෙන්න මේ අර ෆොටෝ වලටයි අරකටයි මඩ ගන්න මම ඇත්තටම කැමති නැහැ. මම ඉන්න තනතුර සමාජ සේවයේ එක මට වඩාත් හොඳයි. මේම අනේක මට කැමතියි. ආසනයක් කියන්නේ මම ඇත්තටම නගර සභාවේ එපා වෙලා තියෙනවා. වැඩක් වෙන්නේ නැහැ නේද?
වැඩක් වෙන්නේ නැහැ නේ. මම මේක ඉඳලා වැඩක් කරනවා කියන එක මට හිතට සතුටුයි. කියන්නේ ආසනයට මම කොහොමද දාගන්න මේගොල්ලන්ට නඩු දාන්නත් මේ VP වල ගිහිල්ලා මේගොල්ලන්ට බනින්න කිසිම දෙයක් මම කරන්නේ නැහැ. ඒක අල්ලා දෙවියන් වාසේ බලා ගන්නවා. මට ලැබෙන්නේ තිබුණත් ඒක ලැබෙයි. නොලැබුණොත් හරි කමන්නේ මම අර පිටිපස්සෙන් ගිහිල්ලා මට දෙන්න කියලා මේගොල්ලන්ට ටික දාගන්න යන්නේ. දැන් මිනිස්සු බලන්නේ පක්ෂ මිනිස්සු බලන්නේ ඔයා ඔය පැත්තට යයි මොකටද මේ හදන්නේ නේ. මේ එහෙම දුන්නොත් හරි මම පක්ෂ සමාජිකයෙක් ඉන්නවා. මේගොල්ලන්ට උදව් වුණ තවත් මම උදව් කරගෙන ඉන්නවා මේගොල්ලන්ට එච්චරයි. කියන්නේ ඒ කිසිම අවස්ථාවක් නැහැ මේකට ජනමන්ත්‍රයට ඉඩ දීලා මේ විලාසී සමකාමී පක්ෂයන්ගෙන් අභ්‍යන්තරව මේක විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් විදිහට තමයි දකින්නේ. මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නෙට තමයි මෙච්චර හරි මම කතා කරන්නේ. මේ ගැන නැත්තම් මට කැමති නෑ මේක කතා කරන්න. නිකන් ඕන්නේ වෙන්නේ. ඒ කියන්නේ අල්හම්දුලිල්ලාහ් දැන් ඉන්න තැන ඉවල මට ලස්සනයි. මේක හොඳයි මට. දැන් මම කවුරු කරේ ගත්තොත් එහෙම මම ගැන වැරදිට තත් එකක් වරුනේ අවංකව කියන්නේ. මුස්ලිම් ප්‍රජාව මට එක්තරා කාලෙකදී පාම වුණා. ඔව්. මට පිළිකුල් වුණා. සමහර මුස්ලිම් සහෝදරයෙක් තමයි. සමහර මිනිස්සුන්ගේ යම් කිසි ක්‍රියාකලාප එක නම් බොක්කින් අපි ආර්ට්ස් එක කරලා අපිට වෙනම දේවල් හම්බෙන්නේ. එක පුද්ගලෙක් නිසා සම්පූර්ණ ජන කොට්ටාසෙම පිළිකුල් සාගත. මට ඇත්තට වුණා ඒක. මට පෙරෙන්න බැරුව ගියා. මුස්ලිම්. හැබැයි මම අදට මගේ මේ කාලය යන මට කැවිලා ඔයාලා පින්නේ සිදුවන එක නැත්තට අදට මුස්ලිම් මිනිස්සුන්ව මම ආදරය කරන හොයන්නේ. ඒ කරුණ මම දැක්ක කරුණේ දැක්ක අල්ලියා ජාතිය. ඔයාගේ දැක්ක නිහතමානීත්වය. එතනත් එක ලොකු හිතුව මාළිගාවත් විතර නෙමෙයි මේ පංචගාවත් නැලවත් මාළිගාවත් ඔයගොල්ලෝත් වටේ ලයින් එකේ ඔයා දැනන තියෙන ජනාධිපතිත් ඒක තියෙන ළමයි තියෙන අධ්‍යාපන ගැටලු. එතකොට අපි නම් කටුනාය කියන පොළොන්නට ඇතුළේ නුවරින් නම් පොළොන්නට ඇතුළේ හරි කැතයි. මේ හරි කැතයි නගර සැලසුම් කරන්නේ හරි කැතයි. ඇයි ඒකට අවස්ථාව දෙන්නත් හරි නායකයෙක්ට මේක රූපනාවක් තිබිලා නැහැ. නේ කඳවුරු නායකයෙක්ට රූපනාවක් තිබුණේ. අන්න ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකට රූපනාවක් තියෙන නායකයෙක් විදිහට මම ඔයා දැක්කා. ඔව්. දැක්කා. මොකද දැක්කා. ඒ නිසා තමයි ඇත්තට මම මේකට උඩෝඩෙන්නේ නැත්නම් මම ඔය කපුල් මන්ත්‍රීතුමාට කියන්නේ අපේ මෛත්‍රී කුලත්නක පක්ෂයේ මාධ්‍ය දෙකක් කෙනෙක් මම කවදාවත් කවුරුද ආරාධනා කරලා තියෙනවද? නෑ. ආරාධනා කරන්නේ නැහැ. එන්න නොයන එක ඒ වගේ දේවල් මම කතා කරලා මම දන්නේ ඒව ජරාවක වැඩක් කරන්නේ නැහැ කියලා මම දන්නේ දුක් දෙයක් කරන්නේ. අනිත් එක මට මේ මුස්ලිම් කොංග්‍රස් එකෙන් අයින් කරන්න කිසිම වමනාවක් නැහැ. ඒකත් පැහැදිලිව කියන්න ඕනේ. මොකද දැන් ඊයේ නම් මට ගහලා තිබ්බේ මට දාලා කවුරුන් ඒක මම පොඩ කියන්න ඕනේ. දාලා තිබ්බේ මේ හිමාල් මේ පක්ෂ ටිකේ එකමුතුකමට ගහන්න කියලා. ඔව්. ඇත්තටම එකමුතුකමට ගහනවා නෙවෙයි. ඔයාලට එකමුතු වෙන්න කියලා තමයි මම කියන්නේ. මොකද ෆරුන් ඔයාලා දැන් ආරාධනා මොන පක්ෂවලද තියෙන්නේ? කියන්න ඕනේ ඒක. අවංක කියන්නේ අපි දැනගත්තා. සර්ව ජන බලෙන් ආවා. තව ආවා. ඉතින් ඒක දැන් කියන්න බෑ. ඒක දැන් නිකම්ම මාත් එක්ක ආවම මාර ආදරෙන් ඉන්න මිනිස්සු. ඒ කියන්නේ ඉමාලවා දැන් වචනයක් කිව්වම යා මුස්ලිම් කට්ටිය ඔක්කොම එහෙම නෙමෙයි. අපේ මුස්ලිම් සමාජය වල සමාජය දන්නවනේ. මම දන්නේ මට මම ඔයා නිසා තමයි අදට ආදරේ කරලා අනිවාර්යෙන්. සමහර පොඩි ප්‍රශ්නේ පොඩි දේවල් අපිට වෙනවා තමයි ඒ වුණාට අපේ සමාජය තව එකක් කියනවා ඉස්කෝලේ අර කිව්වා මේ පාර ඉන්නේ ළමයි අර ඉස්කෝලේ යන්නේ නැති ළමයින්වත් මම ඉස්කෝලේ මම කියන්නේ අපි ඉස්කෝලේට යවන්න ක්‍රමයානුකූල වැඩක් කරගෙන තමයි යන්නේ මම ඔව් ඒක මම කියන්න කැමති නෑ ඒගොල්ලන්ට කරන උදව්ව කිව්වොත් එතන මෙතන වැඩක් නෑ අල්හම්දුලිල්ලාහ් කියලා අල්ලාහ් තාලා දන්නවනේ දැන් අර කියපු නිසා මම කියන්නේ ඒ වගේ ඉස්කෝලේ යන්නේ නැති ළමයින් කතා කරලා ඉස්කෝලේට දානවා අපි ඒක දාලා තියෙනවා මේ ඒකට අපිට උදව් කරනවා අලසබ අර්ෂද්නන එයාට කියලා සමහර දේවල් සෝනල් ලියුම ඔක්කොම යාට මට දෙන්නේ ඒ වගේ උදව් කරන අර මනුස්සයනේ නෑ බෑ කියන්න බෑනේ කොහොමද ඔය ඔයා කරන ඔය මේ මම පොඩ්ඩක් දෙකලා තියෙන්නේ ඔයත් එක්ක ඉන්න ව්‍යාපාරික ප්‍රජාව වැඩුණත් ඩොනේෂන් දෙනවා ඔව් පක්ෂේ මම දැකලා ඔයත් එක්ක ඉන්න උදව් කරනවා පක්ෂයෙන් කිසිම දෙයක් මට ඒකද මේ පක්ෂයෙන් කිසිම දෙයක් මට ඒකද මේ ඇත්තනේ කියන්න ඕනේ මෙතන ඒකද කිසිම උදකලා ගීමක් දානවා වගේ මට ඔව් ඒගොල්ලෝ කිසිම දෙයක් ඒකට දීලා නැහැ මාත් එක්ක ඉන්න ඒ කියන්නේ සහෝදර නම් කියන්න බෑ. නම ගම කිව්වොත් ඒකටත් ගන්න. ඒකනේ වෙලා තියෙන්නේ මම එළිම ගිහලා මම කියන ඕන් නැති කතා කියලා. ඉතින් ඒගොල්ලන් දන්නවා මම කොහොමද කියලා. මේගොල්ලන් කියන මොකද්ද කියන්නේ කියලාත් මට කියලා තියෙනවා. ඇත්තටම දුකයි අපේ කට්ටිය මේ වගේ ඉස්සෙල්න්නේ. ඒගොල්ලන්ට කරපු වරද්ද මොකක්ද? සාමාන්‍ය FB පෝස්ට් එකක් දෙන්නත් ඇවිල්ලා අවංක කියන්නේ
නිකන් හරි බොරුවට හරි ලයික් එක දාන්න පුළුවන් නේ. මගේ ළඟ ඇසුරු කරන මිනිස්සු ඒවත් දාන්න. මේ ළඟදී ගාව ලයික් එක දාන්නේ නැහැ. ඒක තමයි ඒකේ මාර දුක කියන්නේ එකට කාලා එකට බීලා ඒ වගේ කියන්නේ මට දරා ගන්න බැරි දුකක් තියෙන එක. ඒක කියලා මෙයාට උදව් කරන්න නැත්නම් ඔයා මම සභාවට ගියොත් ඉතින් සරුක් ගන්න කියලා ඒක නම් මට තේරෙන්නේ ඒ කියන්නේ මේගොල්ලන්ට පෞද්ගලිකව වැරදක් කරලා නැහැ. කරන්න හිතලවත් නැහැ. කරන්නේත් නැහැ ඊට පස්සේ. ඒගොල්ලන්ට මොනාර දෙයක් බැරි වුණත් අල්ලා දෙවියන්ගේ වාසු පිටම උදව්වට තමයි ඉන්නේ. ඒක යථාර්ථයක තේක තේරුම් ගන්න ජීවිතේ කොහොමද කියන්නේ මට උනා ඇත්තටම අපි පෝස්ට් එකක් දැම්මොත් අපේ ළඟ ඉන්න මිනිස්සු ඒක බලනවා මිසක් ලයික් එකක් දාන්නේ නැහැ. ඔයා අපි හැමදාම උත්සාහන අපි නොදන්න පිට මිනිස්සු තමයි උත්සාහ ඒක යථාර්ථය. ඒකනේ මම දැක්ක ඔයාලා ළඟ ඉන්න එක එකක් දාන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සුගේ මේක මොකක් කරේ වා හෙල්ප් එකක් කරේ තියෙන එකට අපි සතුටු වෙන්න පුළුවන්. මොකද ඔයාගේ අනිත් වැඩසටහන වලට උදව් කරනවනේ. ඔව්. මේ ලිවර්පූල් එකට ආවා. ඒකට ආරෝදව ඒ කියන්නේ ඒක නම කියන්නේ මම කිව්වේ ඒක දන්සල් වලට උදව් කරා. ඔව් ඒක අන්දම් කිව්වොත් එවිලා ඒකට ගන්නවා. ඒක තමයි මම කිව්වේ ඒක කියන්නේ නැතුව තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේම මිනිස්සු එසෙරනවා කියන්නේ ඒ කියන්නේ අද දැන් වචනයක් කතා කරලා ඒට මම ඉන්නවද කියලා මට කියන්න බෑ. ඒ වගේ ජීවිතයක් අපි ගත කරන්නේ. ඒකට බය වෙන්නේ නැහැ මිනිස්සු. ඒක තමයි වෙලා ඉන්නේ. ඒ කියන්නේ හරි දුකයි. ඒ කියන්නේ මාර ජරාව පුරුද්දක්. ඒ කියන්නේ හොඳ තැනකට හොඳ ගමනක් ලස්සනට කරගෙන යනකොට උදව් වෙනින්න. මගේ යාළුවෙක් යනවා නම් මම අනිවාර්යෙන් මම කියනවා මට සල්ලි වලින් උදව් කරන්න බැන්න මගේ හැඟපතෙන් හරි මම උදව් කරනවා. ඒක තමයි මගේ වෘත්ත. ඒම ඉන්න කියලා තමයි මම කියන්නේ. ජෝඩි කියන්නේ ඔයාලා හොදයක් කියනවා වගේ ළඟ ඉන්න පිටිපස්සේ පින් තනින්ද ඔව් ඒක දුකයි. ඒ කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ මේ වගේ දෙයක් ඒගොල්ලන්ට කරනවා නම් ඒගොල්ලන්ට දරා ගන්න පුළුවන්ද කියලා මට කියන්න බෑ. අපි මන් දරා ගන්න විදියට. ඒක ඇත්ත අර මම කියන උත්සාහ කරේ ඉතින් බලන්න කොච්චර නිර්මාණ මිනිස්සුන්ගේ මම දැක්ක තියෙන්නේ හරිනේ තියෙන්නේ. දැන් දකින්න ඔයාගේ තියෙන වෙනස්කම් වෙන මානසික ගුණාන්ගේ කියන උත්සාහ කරේ මේ බැදගොඩ මෙයාගේ තනතුර මේ තනතුර කිසිම දේශපාලන පක්ෂයකට කරුණ මේ කොටු කරන්න දඟලන යක්තියක් නෙවෙයි. ඇත්තටම මම උනත් කැමති සදපෙට නොයා රනිල් වික්‍රමසිංහ ළඟට නොයා මෛත්‍රී ගුණරත්න ළඟට නොයා විරිත් දයවීර ළඟට නොයා මෙයාගේ මහගෙදරත් මොකද්ද එක්ස් මේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මෙයාගේ ගෙදර මේ ගෙදර ඉඳන් මේ ගෙදර ප්‍රශ්න ටික විසඳගෙන මේ ගෙදර බලය තහවුරු කරගෙන ඉදිරි පරපුරක් මේ ගෙදරින් හදාගෙන මෙයාට පුරුදු මෙයාට ගැළපෙන සුපුරුදු තැන හදාගන්න. එතන එකමුතුකම හදාගන්න විතරයි කියන්නේ. එතනින් යාට මේ දේශපාලන එක යන්නේ විතරයි කියන්නේ මම. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ වැඩේදී මට ගොඩක් කතා කරා සජ්ජ මන්ත්‍රීවරු මිත්‍රි රෝඩේ පාපුර. හැබැයි යාලා කිව්වේ මේක එකමුතුකම නැති වෙයි කියලා වෙන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි යාලත් මම කියන්නේ පරුන් විතරක් නෙවෙයි නේ පරුන්. මේකට එකතු වෙන්න කියන්නේ දැන් පරුන් මුස්ලිම් ගෝන්සේ වෙනවා. එතකොට මේ ළඟදී දැන් අපි ඊළඟ පොඩ්කාස්ට් වෙන කවුද මේ මුජුබරෝ මන්ත්‍රීතුමාට කිව්වේ ඇයි මන්ත්‍රීතුමා ඔයා සාජිත්ට තැන දෙන්නේ නැත්තේ? සාජිත් මන්ත්‍රීතුමාට මේක තැන දෙන්න ඕනේ ඊළඟ එන්න නවක පරපුර. එතකොට සාජිත් මන්ත්‍රීතුමාට මොකක් හරි මේ අසාධාරණ ලක් වෙනවා නම් එතුමාගේ පක්ෂය ඇතුලේ අපි එතුමාගේ මේ පරුණ වගේම කතා කරනවා. එතකොට අපේ අලුත් කඩේ කවුදින ෆායිස් මම දෙයක් ගොඩක් ඔය කුණු ප්‍රශ්න ඇදගෙන යනවා. ඉතින් හැමදාම මම ඔයාලට දා කිව්වේ වගේ පරුණ මුස්ලිම් රෝමස් සජනේ කොට සාඩි ඔය වගේ එතකොට අපේ හිටපු කවුද දිලිප් ජයවීර පක්ෂයෙන් හිටපු නාගරික කොළඹ සංවිධා ඉබ්‍රාහිම් කුරේස් ඒ තරුණයෝ ටික එක තැම ඒ කියන්නේ අපිට පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. එයාට මට ඉබ්‍රාහිම් සාජිත් ඔය කවුද සහෝදර මුස්ලිම් ඉර්ෂාඩ් ඊට මොකක්ද මොහසින් ඉර්ෂාඩ් කියන මල්ලි කියලා තමයි කියන්නේ. අපි ඉස්සරහට අපි ආස්තේ කරේ මගේ තාමත් සෑහෙන උදව්වක් මම ගෝවර අඳුරන් දුන්නේ දන්නවනේ ඔය ඇවිල්ලා ප්‍රධාන මාත්‍ය කිව්වේ තාමත් මමත් කියන්නේ ඒ වගේම අන්තිම මොහොත වෙනකන් ඉන්න කියලා තමයි. හොඳ කොල්ලා හිතනවා. ආගමික ආදරය කරන කොල්ලෙක් තමයි මොහසින් ඉර්ෂාඩ්. ඒ ප්‍රශ්නේ මොහසින් පිටුට කියමු. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඔයාලා තරුණ නායකයෝ ටික මම එදත් කිව්වේ පක්ෂ වෙනින්ම යන්නේ නැතුව ඔයාලාට වෙන පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන් පෞද්ගලික ජීවිතේ. හැබැයි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ දේශපාලනිකව යම් කිසි පොදු එකතනායකට එන්න. ඔව්. නේ එකතනායකට එන්න වැඩ ගන්න. එහෙම නැතුනොත් මේ මැදකොළ වෙනස් කරන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. අර මම හැමදාම කියනවා වගේ ඔයාලා හැමදාම ඉත්තේ විදියට මොකක් හරි පක්ෂයකට යූස් කරන්න. ඉතින් ඒක තමයි එදත් හිමාල් කිව්වේ ඒක ගංගා අපි මම ඉර්ෂාඩ් එදත් කිව්වේ ඔයාලට අදත් කියන්නේ ඒක මේ දැන් පක්ෂ කඩනවා නෙවෙයි සාජිත් මන්ත්‍රීතුමා අනික මන්ත්‍රීතුමා මේ පක්ෂ කඩනවා නෙවෙයි
නේ ඔයාලගේ පක්ෂයේ මේ අනාගතයේ අපි දැකපු අවංක මිනිස්සෙක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒකයි කියන්නේ. මෙතුමා වැඩ කරන ඒක නිසා මම ලියපෙක මොකක් කරේ වලට අගතියක් මොකක් කරේ මේ මොකක්ද කියන්නේ කේන්ද්‍රයක් වගේ වුණා කියලා මට සමාන වෙනවා. අරුණර මතකද? අර කමිටුවක් අපි හදන්න ගියා මේ සල්ලි වේවා UNP වේවා පොට් වේවා ඔක්කොම ඉදිරි පෙළ තරුණ සෙට් එක ගෙනල්ලා ඉවරලා මැද කොළඹ කොහොමද මේ පැත්පත් කරන්නේ වෙනස් කරන්නේ ළමයිට අධ්‍යාපනය දෙන්න කොහොමද කියලා මම ඒක අපේ එදත් කිව්වේ මේක තනියම අපිට කරන්න බෑ. ඒක පළමු ඔයාලා තනියම කරන්නත් බෑ. සාලිස්ලට ඉන්ප්ලෑන්වල මේක කාට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක එකතු වුණොත් තමයි අපිට පොඩි ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන් මධ්‍යම රජයේ මේ වගේ යටතර පහසුකම් ටික අපිට මැද කොළඹ ජනතාවගෙන් හදලා දෙන්න. ඉතින් මම දැක්කා මේ ළඟදී මේ නිවුස් වල දැක්ක වෙනද මේක තියෙන මාළිගාවතේ ලියුමම ස්ට්‍රීට් එකේ ඇත්තටම මම පොඩි ඊට කලින් කියන්න ඕනේ දැන් පිටකොටුවේ එකටයි මැනිවල් පොඩි මිලිටයි වල ගොඩක් අඩුම මාකට් එක මම දැක්කම මාළිගාවතේ මාකට් එක. ඒතර අයින්සර් විදියට මිනිස්සු කරගෙන යන මාකට්. මොකද්ද එතන ප්‍රශ්නේ මම දැක්කම මැදිහත් තියෙනවා විවිධ පාක්ෂ වල සාමාන්‍යයෙන් ඇත්තටම අතන උනේ ඉතින් පොලිසියන නගර සභා සේවක ඇවිල්ලා පණිවිඩයක් දීලා තිබුණා දවස් 3ෙන් තට්ටුව අයින් කරන්න කියලා. ඇත්තටම ඒක වැරදි කතාවක්. එහෙම කියලා නෑ. ඒගොල්ලන් ඇවිල්ලා වැරදිමකින් එහෙම කියලා තියෙන්නේ. දවස් 3ෙන් පේමන්ට් එකේ ඉන්න තියෙන තට්ටු ටික අයින් කරන්න තමයි කියලා තියෙන්නේ. මේගොල්ලෝ ඒක මාර්ක් කරලා දීලා තියෙනවා. ඒක අපි නොදැනුවත්ව හිටියා. ඊට පස්සේ මම ඇවිල්ලා ආගමෙන් කියනකොට පල්ලියට යනවා. එතකොට සාදිත් නානා නුස්කි අපේ මුසිනිසා උන්නේ ඒ වගේ කට්ටියක් අතනයි පල්ලිය ඉස්සරහා මේ මාකට් එක ළඟ ඉන්නවා. එතකොට පල්ලියෙන් එනකොට මමත් ඒගොල්ලන්ත් එක්ක යනකොට මට කතා කරා මොකද හුසේන් නානත් ඇවිල්ලා කතා ගියා. එතකොට තමයි මම දන්නේ සාමාන්‍යයෙන් මෙතන ඔයිස් කට්ටියක් දෙන්න යනවා කියලා. නැත්නම් අපි සමහර කට්ටිය දාගෙන හිටියේ මම තමයි මේක ප්ලේට් කරලා මේක මම කරේ කියලා. ඇත්තටම මම දන්නේත් නැහැ. මම ඒ වෙලාවේ තමයි මම දන්නේ මේව දෙයක් වෙනවා කියලා. මේ හොස්පිටල් යන ඔයා තමයි මේකට කටයුතු කරන්නේ. ඕ ඒ කියන්නේ ඇත්තටම ඒගොල්ලන්ට ගාන්න කියලා අපි ආවේ නැහැ. ඒකෙවිල්ල සාදින්නා කතා කරා තරවට කතා කරගෙන ගියේ. ඒ කියන්නේ විල්ල එයාත් උදේට මිනිස්සුන් ඒකට ෆිට එක මාළිගාවත මාකට් එකට තමයි කතා කරේ. කාටත් රිද්දන්න අරකට මේකට කතා කරේ නේ. ඒක පෞද්ගලික ප්‍රශ්නයකට මොනවාද දෙයක් කිව්වා. ඊට පස්සේ ඒක මම හිතන්නේ ඒක සමතත්වයට දැන් වෙලා නැති කියලා මම හිතන්නේ. කාලේ දුන්නද මේ නෑ දැන් ආයි මට ආරංචියක් ගාව මේ නොටිස් එකක් දාලා තියෙනවා දවස් 3ෙන් ඔක්කොම ටික අයින් කරන්න කියලා. ඒක මොකද විකල්පයක් තියෙනවා අයින් කරලා පස්සේ නෑ මේගොල්ලන්ට මේව දෙයක් කරන්න තිබුණා. මේ මිනිස්සුන්ට කතා කරලා මේව දෙයක් තියෙනවා. අපි කතා කරලා මේක විසඳගමු කියලා කිව්වොත් ඒ වෙලක හොඳයි. අපේ ප්‍රජාසභාවේ පොඩි මීටින්ගක් තියලා මේ කතා කරන්න තිබුණා. ඒක මේ රීසගේ වැඩක් කියලා සාදි ඒම තමයි දාලා තිබ්බේ. ඉතින් මම S2 මම දෙක්කේ නෑ. ඒක දෙයා කරාද නැද්ද කියලා මට බොරුවට කියන්න බෑ. රීස මැදටම ඔයිස් කට්ටියක් දාලා තිබුණා. මේම යෝජනාවක් ගෙනාවේ නෑ මම. මේ දවස් 3ෙන් මේ පේමන්ට් එකේ තියෙන ඔක්කොම අයින් කරන්න කියලා තමයි මම කිව්වේ කියලා. හොඳ දෙයක්. හොඳම දෙයක්. මේ පොඩි ළමයි එන තැන අනිතක පල්ලියට යන මිනිස්සු යනවා ඉස්කෝලේ යන ළමයි යනවා. මමත් කියන්නේ හොඳ දෙයක් තමයි. ඒක නේද මොකක් කරේ මේ ආවකාලිකලි මොකක් කරේ වෙනද කුටි ටිකක් කරේ නේ. නෑ එහෙම දෙන්න තැනක් නෑ නේ මේ මාළිගා පොඩි තැනවලනේ තියෙන්නේ. ඒගොල්ලන්ට මමත් කියන්නේ ඒක තමයි. තට්ටුව ඉවර වුණාම ඒක අස් කරලා මේ මාළිගාවතර පොඩක් ස්පේස් එකක්. ගේම් ස්පේස් එක නැතුව තමයි මේව ඒ කියන්නේ අදීන මේ අවුරුදු 70කට වැඩි තියෙනවා මේ තට්ටුව. හොඳ ක්‍රමය මමත් කියන්නේ වැරදි කරන මිනිස්සුන්ට දඩේ ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නිකම් බොරුවට මිනිස්සුන්ගේ බඩේ ගන්න එපා. ඒක පාර්ලිමේන්තුවේ ගින්නත් එපා. ඔව් අපේ රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකරයි ඕගනි කාබන් පොර ගේන්න ඕනේ කියලා ගෙදර යනවා. ඒක මේකට යම්කිසි කාලයක් ගණන් යනකොට නේ වෙලදම් කරලා කරගන්න ඒ කියන්නේ මාසික විතර කාලයක් දුන්නද සතියකට එක්කද දුන්නේ? මාසයකට දුන්නා. ඉතින් මාළිගාවත්තේ දැන් ජනතාව වෙනුවෙන් මෙච්චර සේවය කරන පළෝගේ දැන් මේ මන්ත්‍රීතුල ගැඹුරුවත් එක්ක මම දැන් පෞද්ගලික අධ්‍යයන මම ගත්ත නැති ඉතින් කොහොමද පෞද්ගලිකයේ ඉන්නවද දුවේම මම හිතන්නේ ලොකුයි දැන් කෝඩකට දුවද? ඔව් අල්හම්දුලිල්ලාහ් දුව ඊළඟ ලබන මාසේ එක්සෑම් එකක්. ඕලෙවල් ඉගෙන ගත්තා. දැන් ඊළඟ ඉගෙන ගන්නේ ඕලෙවල් එකේ මම හිතන්නේ ඒ අතරයි. B2යි C1යි බුද්ධාගමට ඒ ගත්තේ. මේ ඉස්සන්න බුද්ධාගමට ඒ ගත්තේ. කොහොමද ඒ ගත්තේ?
ඊට පස්සේ දැන් ආයෙ විල්ලා මේ ෆෝටෝ එක මම පොඩි කෙනා හැම වෙලේම ෆොටෝස් දාන්නේ. ඔව් එයා ඇවිල්ලා තාම මොන්ටසෝරි යන්නේ. පෙර පාසල යන්නේ ලබන අවුරුද්දේ යත් ඉස්කෝලේ. මගේ දෙවෙනි පුතා ඉන්නවා. මගේ කිං සකිල් එයා ඇවිල්ලා මේ සෙන්ට් ජෝන්ස් ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ මම කිං කිව්වේ පුතා තමයි කියන්නේ පස්සේ දේශපාලනට එයා දේශපාලනේ එයා ඇවිල්ලා හොඳ ළමෙක්. ඇත්තටම කියනවා අම්මා කියන්නේ අම්මා තමයි. අම්මගේ වචනේට එයා යන්නේ. මාත් එක්ක සෙල්ලම් කරාට අම්මත් එක්ක සෙල්ලම් අම්මත් එක්ක ආදරේ. ලස්සන්ට ළමයි වාදක තියෙනවා. ඇත්තටම හොඳ වයිෆ් කෙනෙක් කියලා මම කියනවා. එහෙනම් මොකද කියන්නේ මේ මන්ත්‍රී දුරයා මට ගාන්න නැතුව විතරයි ඉන්නේ. අපි වෙනස් කරගෙන දැනට වෙනස් වෙලා තියෙන්නේ ඒකටත් ගාන්න ඉන්නේ කට්ටිය. ඒක මාරු මිනිස්සු අපින්නේ ඒකට දුකයි. මම මාළිගාවත්තේ බෞද්ධ වේගත්තොත් ඔය දුම්මස්සේ පොඩි දෙකත් ගොඩක් වගේ නෑදෑයන් ඉන්නේ. ඔව්. මගේ කලින් ඩාක්ටර් කරපු අපි මුස්ලිම් සහෝදරයෙක් මතක් කරා. ඉතින් මුස්ලිම් සහෝදරයන්ට මම කියන්නේ දැන් සමහර වෙලාවට පුතුලි ගල්පාරවල් මගේ මල්ලේ මගේ සහෝදරයා මගේ හිතවත් සහෝදරයා මට සෑහෙන උදව් කරපු කෙනෙකුට පොඩ්කාස්ට් කියලා දෙයක් ඔයයි අයිනේ මුස්ලිම් මම හිතන්නේ මම යෝජනා කරනවා මුස්ලිම් ඇවිල්ලා ඔයාගේ පිටිපස්සේ මේ වෙලාව හිට ගන්න ඕනේ. මොකද මේකට කරුණ අපි එනකොට සාමාන්‍යයෙන් මම මාළිගාවත් කරනකොට මුස්ලිම් එක්ක අනේ ආවේ. ඒකට මේ නකොට කතා කරපු දේ තමයි ඔයා නගර සභාවට යන මේ ගමන. ඒතකොට මේ ගමනේ අවසානයේ අද නම් ඒක මට මුල මැද අග මතකයි. ඔව්. මේ ගමනේ යනකොට යම්කිසි මිනිස්සු පුද්ගලයන්ගේ බ්‍රේන් වොෂ් කරලා තේනද? බ්‍රේන් වොෂ් කරලා කොල්ලෝගේ ඔළුව වෙනස් කරනවා. ඔළුව වෙනස් කරලා පොඩි පොඩි වටේ මට ගන්න. හැබැයි මඩවලට අඟගායින්න වෙලාවක් නැහැ. ඇත්තටම මට වෙන වැඩ තියෙනවා. ඒකත් ඒක දන්නා මේ සහෝදරයෝ පොඩායි සහෝදර දන්නා මම පොත ලියනවා මම පොත් ලියනවා මම වැඩ තියෙනවා. ඉතින් ඒ වැඩත් එක්ක ওই ගල් වලට ගහන්න ඇත්තටම මට වෙලාවක් නැහැ. තේනද? එතකොට මට යවුවට කමක් නැහැ. උඹලා දෙන නෙගටිව් මාකටිං එකට මම හරි ආදරය කරනවා. කවුරුත් එමනේ කවුරුත් වලතන ගහන්න කියන කඩු කියන්නේ මට ගහන්න ඕනේ කියලා තව. ඒගොල්ලෝ ගහන්න තමයි මට තවත් උනන්දු වෙඩි වෙන්නේ. උනන්දු වෙඩි වෙලා තියෙනවා. බය නැතුව මම කියනවා තවත් මට ගහන්න කියලා තමයි කියන්නේ. එතකොට මට තව උඩට ඉස්සරහට යන්න පුළුවන්. හරි. දැනට මේ മന്ത്രി ධූරය සම්බන්ධව පක්ෂෙන් මොකද වෙනකොට මොකක්ද සිදුවක් කියලා තියෙනවද? ඔයාලට වෙන වෙන පක්ෂවලින් කෝල් ආවා කියලා මම දන්නවා. ඔයාලට මේක ලැබෙයි කියලා මට ඔයා කිව්වේ නෑ. මම පෞද්ගලිකව කෝල් කරලා අපි ෆරුන්ට දන්නලා තියෙනවා මම බයන්න දෙයක් නෑ. පොඩක් පත්තිම හම්බ වෙනවා කියලා. ඒව ඇත්තද මට ආරංචි දුන්නේ පක්ෂෙන් මට කිසිම කතාවක් කියන්න කිව්වේ නෑ. එහෙම වචනයක් කරේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම දන්නේ ඇවිල්ලා එක එළියෙන් ආපු කතාව විතරයි. පක්ෂෙන් නම් එහෙම කතාවක් කිව්වේ නැහැ. අවසාන වශයෙන් මේ මාළිගාවත්තේ ඔයාලට ඡන්දය දුන්න ඔයාලට මනාපය දුන්න මහ ජනතාව ඔයාලට මේක ප්‍රශ්න කරනවා. ඒකට මොකද නිවල කියලා තියෙන්නේ? අල්ලා දෙවියන් වහන්සේ දන්නවා මාළිගාවත ජනතාවට මම කෙරෙන්න ඕන දේ කොයි වෙලේ කරන්න ඕනද කියලා. ඒ වෙලාවට මට දෙන තනතුර අල්ලා දෙවියන් වහන්සේ මට දෙයි. අවංකෙන් ආදරේ මම බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට හොඳ දෙයක් කරන්න තමයි. ඔයගලම කොටම අදවතින්ම ස්තුතිවන්ත කරනවා අදවතින්ම ආදරේ. අදවතින්ම කැපකිරීම කරනවා ඔයගලම වෙනුවෙන්. හැම වෙලෙම මගේ ෆෝන් නම්බර් මගේ ෆෝන් එක 24 hours ෆෝන් එකේ තියෙන්නේ ඕන වෙලාවට කතා කරන්න. ඔයගලන්ට ඕන ප්‍රශ්නයකට මට පුළුවන් විදිහට මම උදව් කරනවා. මන්ත්‍රී දුර හම්බුනේ නැතත් මන්ත්‍රී දුර මට දෙන්න එපා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මන්ත්‍රී දුරක් කියන්නේ මම ඒගොල්ලෝ දිනලා ගන්න එක තමයි හොඳ. ඒක බලමු ඉතින්. මම කියවනේ අල්ලා දේවාස කැමති වුණොත් ඒ දේ මට ලැබෙයි. නැත්නම් ලැබෙන්නේ නැහැ. ලැබුණොත් හරි නොලැබුණොත් හරි මගේ සෝසියල් සමාජ දේශපතියේ ඉන්නේ ඔව් කලකිරලා තියෙන. ඒ කියන්නේ මම පක්ෂයකට වුණත් මේකට වුණත් ඇත්තටම මට ඒ වෙලේ එපා වෙලා තියෙනවා. ඒතකොට ආඩලතාව කම්බුන් නැතුණත් ආයි විශ්වාසය නැති වෙන්නේ මේ මුස්ලිම් කොංග්‍රස් එක නේ. කොහොමද රෙද්දක් කරන්න යන්නේ ඡන්දෙට? ඉතින් මුස්ලිම් කොංග්‍රස් කියන හොඳ පක්ෂයක්. බලමු මම හිතන්නේ ඒගොල්ලන් ඒ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා. හොඳ දෙයක් කරයි කියලා මම දන්නවා. කර අපේ නායකතුමා හොඳ නායකයෙක්. අනිවාර්යයෙන් අපේ නායකතුමාට පොඩ්ඩක් මේ දවස් ටිකේම වැඩ අනිවාර්යයෙන් මේ දේ ගැන බලලා මට හොඳ පිළිතුරක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජනතාවට මතක් කරන දෙයක් තියෙනවා. ඒක තමයි අන්තිම උත්තරයක් කියන්න තියෙන්නේ අවුරුදු දෙකමාරක කලකිරීමත් එක්කනේ. ඉතින් අනිත් මම මතක් කරන මේ වෙලාවේ අපි පොඩ්කාස්ට් එක
මම හිතන්නේ ඔයාලට දැනගන්න ඕන කරුණු ටික දැනගන්න ලැබුණා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අර වගේ තමයි දැන් ඊයමට පැය 3ක් විතර පාන්දර කේනන් තුල වෙනකම් සර්වජන බලයේ කතා කරා ඉන්නවා. තුමා විලා හම්බෙන්නේ කියලා. හැබැයි ඒකෙත් මම ගොඩක් දැනගත්තා අපේ බ්‍රෑන්ඩ් පොලිස් ඉතින් අයින්කල තියෙනවා. එතකොට එයා අලුත් පක්ෂයක් හදන්න යනවා. ඒ වගේම සාජිත් මන්ත්‍රීතුමාත් ඊට පස්සේ මට පොඩිකරවමන් මන්ත්‍රීතුමාත් කතා කරා. ඒකත් එයාට මම සාජිත් මන්ත්‍රීතුමා කියන ලෝකයක් කිව්වා. එතකොට කපුල් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙත් එක්ක ගත්තාම පවුම් මෙතන ඉන්නවා. ඉතින් ඒ ඇස්සේ අපේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මුසින් නිර්සාලුත් තියෙනවා. ඉතින් මම කියන්න ඕනේ මචං ගොඩම දේශපාලන පක්ෂවල හිටියත් ඇත්තටම උඹලට මට අපිට පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද අපි පුතග්ජන මිනිස්සුනේ අපිට තියෙන වෙනවනේ පක් තියෙනවනේ. හැබැයි මචං දේශපාලනය වෙනස්. ආණ්ඩුවක වැරදි හොයාගෙන අපේ ආණ්ඩුවත් එක්ක අලුත් විපක්ෂයක් හදනවා නම් ඒ ආණ්ඩුවෙන් ජනතාවට එන පීඩාවට අපි සහනයක් දෙන්න අපි කටයුතු කරනවා නම් ඇත්තටම දේශපාලන විදියට අපිට ඒක මේ සිංගල් පාර්ටි එකෙන් තනදෙන පක්ෂ වලින් කරන්න බෑ මචං. කරන්න බෑ. උඹලා අපි තරහකාරයෝ වෙන්න පුළුවන්. යම් කිසි මොකක් හරි පෞද්ගලික කාරණයකදී. හැබැයි අපේ හිතවල ඒව නෑ. හිතවල නෑ. අනිත් අපිට ඒකේ කියන ඕනම නගර ඉන්න වෙලාවකුත් නෑ. අපිට උමනාවකුත් නෑ මේ සහෝදරයා. මේ උමනාවකුත් නෑ. ඔයා මම යවුවොත් මට මොකක් හරි කෝල් කරලා බලමියෝ. අනේ මම ලෝක අමතක කරලා දාන්න ඕක ගැන කතාවක් කරන්න එපා. ඕකට මට කියන්නේ මම ඔයාලට උත්තර දෙන්න හදන්න එපා. ඒ වගේ තමයි කියන්නේ. අපි මම ආරාධනා කරනවා මේ පරුණ්ඩ මේ වගේ ප්‍රශ්නයක් ඔයාලගේ පක්ෂවල පසුපෙළේ තරුණ മന്ത്രി වෙනකොට ප්‍රශ්නයක් එනකොට මම කියන්නේ හැම විපක්ෂ තරුණ മന്ത്രി කඳවුරක්ම මේකට එකතු වෙනවා. ඔව්. දැන් සාජිත් ප්‍රශ්නයක් ආවොත් පරුණ්ඩ අතර ඒ සෙට් එක මිදී. ඒ වගේම තමයි මේ වෙලාවේ අපිට පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි දේශපාලන විදියට නේ විපක්ෂයක් විදියට වැඩ කරාම ඒ වැඩ කරාමට උඹලට යම් කිසි කොන්දේසි වුණ නම් අපි වටමේ සාකච්ඡා දාමු. අපි යම් කිසි එකගතාවයකට එමු. ඒ එකගතාවය උඩ අපි වැඩ කරමු. මොකද අපි වැඩ කරන්න ඕනේ ඇත්තටම අපිට නෙමෙයි අපි වැඩ කරන්න ඕනේ අපේ මේ මහ ජනතාවට. ඇත්තටම මේ පොඩි දරුවෝ ඉන්නවා මේ කොළඹ එයාලට මේ ජෙනරේෂන් එකට අත්තුලිටනවා අත්කරන්න එපා නේ. එයාලට ගෞරවයෙන් ජීවත් වෙන්න යටතේ පහසුකම් තවරුන් හදනවා කියන්නේ ඒකට ගෞරවයෙන් කියන්නේ අධ්‍යාපනයක් ලබන්න නේ. එයාලට ලස්සන පරිසරයක් ඒක ගොඩනගන්න පුළුවන් උඹලට විතරයි. මොකද මෙච්චර කාලයක් හැමදේම විවේචනය කරන විදිහට මම දැකලා නැහැ මචං. මේ එකම වයස්ක මන්ත්‍රී කෙනෙක්ට තෝ මොනවද තියෙනවා. මොකද මචං උඹලා ඔය තැන තිබ්බොත් තමයි උන්ට ඔය තනතුරේ හැමදේම ඉන්න පුළුවන්. උන්ට අපි කොල්ලෝ කෙල්ලෝ ගන්නවෙ නැත්තම් තමයි මචං උන්ට ඔය තනතුරේ හැමදේම ඉන්න. මම කියනවා මම මගෙත් එක්ක ගැටුවක් තියෙන මිනිස්සුන්ට මට මඩ ගන්න නැතුව කරුණට ගැටුවක් තියෙන මිනිස්සුන්ට කරුණ මඩ ගන්න නැතුව පිරිමි වගේ කෝල් එකේ ෆේස් ටු ෆේස් හම්බෙලා මේක විසඳමු. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්න ඕනේ. ඔව්. ඒක අපි පිළිගන්න විදිහට ඒක විස්තර කරමු. නැතුව අර විදිහට යන්න එපා කියලා මම කියනවා. ඒ වගේම මම කියනවා කවදාවත් පරුණ වෙන පක්ෂයකට යවන්න අපි වැඩ පිළිවෙල සකස් කරන්නේ නැහැ. පරුණගේ මහගෙදර මේ මුස්ලිම් කොංග්‍රස්සේ මහගෙදර කොල්ලා ඉන්න ඕනේ. මහගෙදර අම්මලා තාත්තලා පරුණට ආදරය කරන්න ඕනේ. ඒ අම්මලා තාත්තලා කියන්නේ හකීම්ලා, අම්මලා තාත්තලා කියන්නේ කපුල්ලා පරුණට ආදරය කරන්න. කපුල පිටිපස්සේ එන පරුණ හදන්න. මල්ලි මෙහෙමයි. එක පරුණ අවුරුද්දක් දෙන්න. අවුරුද්දක් දීලා පරුණ කරන්න නැත්නම් පරුණ තව අවුරුද්දක් පස්සට දාලා ඊළඟට අවස්ථාව දෙන්න. මේක ගැන කතා කරන්නේ පරුණ විතරක් නෙමෙයි. මේ ලිස්ට් එකේ තව 4 දෙනෙක් ඉන්නවා. මහත්මා දේශපාලන ලක්ෂණ පෙන්වන්න පුළුවන්. මම හිතනවා ඔයා අපේ දීපකට ගිහිල්ලා සීන තියෙනදී නැත්නම් ඔයා නායකත්වයට මේ කතා කරලා අනිත් එක මම දන්නවා ඔයා මුස්ලිම් පොලිසියේ මේ ගැන තීන්දුව ගන්න නායකතුමාගේ පෞද්ගලික ලේකම්තුමා. ඉතින් එතුමා හරි මේක ගැන පැහැදිලි කරලා දීලා ඔයාලගේ අනාගතයේ වසරකට එකමාරකට සීමා කරන්න එපා. ඔයාලගේ දේශපාලන ගමන් මාර්ගයේ තව ඉස්සරහ කාලයක් চিරාත් කාලයක් කරන්න. ඔයාලා එකමුතුව ලක්ෂණ වැඩ කරන්න. ඔයාලා කතාවක් තියෙනවා නම් අපි කතා කරමු. හැමදාම මම ගිහලා වගේම මම වරත් එක්ක ඉන්නවා. පරුණ ඉන්නවා. අපේ ඊර්ෂාවෙන්දී. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්න. මේගොල්ලන්ට සාධාරණයක් වෙන්න ඕනේ. මෙයා ඊළඟ පොඩ්කාස්ට් එකෙන් මට පරුණ නම් වෙන්න ඕනේ. පුරාලේ මන්ත්‍රී කෙනෙක් විදිහට. මොකද එයාට කැක්මක් තියෙනවා. එයාට ඡන්ද දීලා තියෙන මිනිස්සු එතනට එන්න ඕනේ. මම හිතනවා හකීම් ඇමතිතුමා හිටපු ඇමති හකීම් ඇමතිතුමා තියෙන වගේ නායකතුමා එයාට දේශපාලන පරිණත භාවයත් එක්ක මේකට නියම විසඳුමක් දෙයි කියලා ඒක අපි බලාගෙන ඉන්නවා. එහෙම නැති වුණොත් හරි කනගාටුයි. මුස්ලිම් කොංග්‍රසයේ කියන්නේ
තරුණ දේශපාලඥයන් නැගිටින එක සම්පූර්ණයෙන් හමුවමින් ඝාතනය කරපු එකම පක්ෂයක් විදිහට අපිට අනාගතයේ ලේබල් දාන්න තියන්න එපා කියලා මම කරුණාවෙන් ඉන්නවා පක්ෂ නායකතුමාගේ. I think කුරේස් සාජිත් හොසේන් මේක තමයි ගාවේ. ඔයාලගේ කරුණ අපේ කරුණේ පිටිපස්ස හිර ගන්න. ඉතින් මම උත්සාහ කරන ඉදිරි සතිය ඇතුළත මේක පිළිතුරක් හම්බෙන්න කියලා. සෝදිසියේ පිළිතුර. එනම් ඊළඟ ලබන සතියේ අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටෙන් එතුමාගේ උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඔයාලගේ ගමේ මිනිස්සුන්ගේ ආශිර්වාදයෙන් අනිත් පවුලේ ආශිර්වාදයෙන් විශේෂයෙන්ම ඔයාලගේ මහගෙදර පක්ෂයේ ආශිර්වාදයෙන් ඔයාලා නගර සභාවට උරහලට ගිහින් ගමට ඔයාලගේ මාළිගාවට සේවය කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟ පොඩ්කාස්ට් එකේ මට උරහලේ කරුණ මන්ත්‍රීතුමත් එක්ක කතා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.